මගේ අතේ තියෙනවා අද ලොකු මුදලක්. මෙන්න මේ මුදල අද ගන්නවා කෙනෙක්. හැබැයි ඒ නම් අර මේ ටීවී එක ඉස්සරහා පැය දෙක තුනක් නිකන් බකන් නෙලන් ඉඳලා කවදාම දවසක ඇවිල්ලා මට නිකන් සල්ලි දීලා යන්නේ කියලා. අනේ අපිට අරක නෑනේ මේක නෑනේ කියලා මේ කංකෙන්දි ගාලා නිකන් නාහෙන් අනර වගේ කෙනෙක් නන් නෙමෙයි. අපි ගිහිල්ලා බලමු කවුද මේක ගන්නෙ මොනා කරලාද මේ සල්ලි ටික අයිති කරගත්තේ කියලා. දැන් මගේ අතේ තියෙන ගාණ ඇත්තටම ඉතින් මේක මේ දන්නවා මේක මේ එනකම් බලන් හිටපු ගන්න නෙමෙයි මහන්සියෙන් හම්බ කරලා ගත්ත එක. මේ මුදල ගන්න සාමාන්‍ය දවසට පැය කීයක් විතර වැඩ කරාද? දවසට පැය 4ක් විතර වැඩ කරලා තමන්ගේ මහන්සියෙන් ශ්‍රමයෙන් උපයගත්ත මේ පිනට ලැබිච්ච ගන්න නෙමෙයි. මෙන්න මේ මුදල මේක ඇත්තටම අපි මේ වීඩියෝ එක කරන්නේ මේ නිකන් අතට සල්ලි හම්බ වෙනකම් බලන් ඉන්නවා වගේ නෙමෙයි. තමන්ගේ ශ්‍රමයෙන් අතට හම්බ වෙන මුදල් ගණන් කරනකොට තියෙන ඒ සතුට කොහොමද කියලා පෙන්නන්න. ගණන් කරුම් බලන්න අපි. 70,000ක මුදලක්. මේක මම මේ ටයිප් එකට කරේ මේ මම දැක්ක මේ වගේ මේක ගොඩක් කාලෙක ඉඳලා යන එක ටීවී channel වල දවසට පැය 4ක් මහන්සි වෙලා මාසෙකදී රුපියල් 70,000ක මුදලක් කියන්නේ ඉතින් මේ මම හිතනවා ඉතින් සාමාන්‍යයෙන් මේ වටින මුදලක්. ඉතින් ඔයාලා කවුරු හරි එනකන් ටීවී එක ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා නම් පැය කිහිපයක් කවදා හරි අපි ළඟට එයි කියලා. අන්නේ පැය කිහිපේ හැටි අරගෙන මෙන්න මේ කොට්ටම්බ ගෙඩිය ළඟට යන තලන්න. එයාලා එන කාලේ වෙනකොට වට ලක්ෂ ගාණක් උපයලා තියන්න පුළුවන් මේ ව්‍යාපාරේ.